කිව්වනේ සරු කාලය ගැන කියනවා කියලා. ඒකෙදී දවස් 14 වෙනි දවසේදීනේ ඩිම්බ සෛලයක් නිකුත් වෙන්නේ. එතකොට ඒකේ ආයු කාලය පැය 24යි. ඒ වගේම මම කිව්වා ශුක්‍රාණු සෛලයක ආයු කාලය පැය දවස් 5ක් දක්වා දිවෙනවා කියලා. සරු කාලය කියන්නේ මොකක්ද? ඔයා ඒ ගැන දැනවත්ද? ඉතින් මවක් වෙන්න හීන දකින සෑම කාන්තාවකටම තියෙන එක ප්‍රශ්නයක් තමයි කොහොමද මම මගේ සරු කාලය හොයාගන්නේ කියලා. ඉතින් රශ්මිත් හෙල්ත් ටිප්ස් YouTube channel එක subscribe කරලා මේ වීඩියෝ එක අන්තිම වෙනකන් අනිවාර්යෙන් නැදලා ඉන්න. ඉතින් අද මම කියන්න යන්නේ ඒ ගැන. මුලින්ම මම ගර්භණීත්වය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. ගර්භණී වෙනවා කියලා කියන්නේ ඔයාගේ ඩිම්බ සෛලයක් ශුක්‍රාණු සෛලයක් සමග සංසේචනය වෙලා ගර්භාෂ බිත්ති මත තැන්පත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි දරු පිළිසිඳ ගැනීම. එහෙම නැත්නම් ගර්භණීය වෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඩිම්බ සෛලයක ආයු කාලය පැය 12 ඉඳන් පැය 24ක් දක්වා තියෙනවා. ඒ වගේම ශුක්‍රාණු සෛලයක ආයු කාලය දින 5ක් දක්වා තියෙනවා. මුලින්ම මම ඔයාලට ඔසප් චක්‍රය ගැන කියලා දෙන්න. මම හිතනවා මවක් වෙන්න ඉන්න ඔයා ඒ ගැන අනිවාර්යයෙන්ම දැනගන්න ඕන කියලා. මොකද ඔයාටත් ඒ සම්බන්ධයෙන් විවිධ ගැටලු තියෙයි. මොකද සරු කාලය දැනගන්න නම් ඒ ගැන අවබෝධයක් ගන්න නම් ඔයාට අනිවාර්යයෙන්ම ඔයාගේ ඔසප් චක්‍රය ගැන අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් ඔසප් චක්‍රය කියලා කියන්නේ කාන්තාව මවක් වෙන්න ගර්භණීත්වයට සූදානම් කිරීම. ඒකෙදි වෙන්නේ ඔයාගේ ශරීරයේ තියෙන හෝමෝන ක්‍රියාවලියක් තමයි මේකට බලපාන්නේ. ඉතින් සාමාන්‍යයෙන් මෙන්ස්ට්‍රුවල් සයිකල් එකක් දවස් 28ක් දක්වා තියෙනවා. සාමාන්‍ය නිරෝගී කාන්තාවකගේ මේක එක එක්කෙනා අනුව වෙනස් වෙන්න පුළුවන්. මොකද එයාලගේ තියෙන හෝමෝනල් මට්ටම අනුව මේක දින 21 ඉඳන් දින 35ක් දක්වා මේ කාන්තාවකට ඇතිවෙන මෙන්ස්ට්‍රුවල් සයිකල් එක වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපි අද කතා කරමු දින 28ක් තියෙන කාන්තාවකගේ මෙන්ස්ට්‍රුවල් සයිකල් එක ගැන. ඉතින් මෙන්ස්ට්‍රුවල් සයිකල් එක ගැන කියද්දී ඒක ප්‍රධාන අවධි 4ක් ඔස්සේ පැහැදිලි කරන්න පුළුවන්. මුලින්ම menstruation phase එක. ඒ කියන්නේ ඔයාගේ periods ඇති වෙන කාලය. මේක සාමාන්‍යයෙන් දින 5ක් 6ක් වගේ තමයි තියෙන්නේ. ඒ කියන්නේ ඔයාගේ දින 28ක cycle එකෙන් පළවෙනි දවස් 5 තමයි menstruation phase එක කියලා කියන්නේ. මේකෙදි වෙන්නේ ඔයාගේ ගර්භාෂ බිත්තිවල තියෙන ගර්භාෂ බිත්තිවල වර්ධනය වෙච්ච සෛල, ඒ වගේම රුධිර වාහිනී ගැලවිලා ඔයාගේ යෝනි මාර්ගය ඔස්සේ පිටවීමක් සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒක තමයි අපි periods හදනවා කියලා කියන්නේ. මේකෙදී ඔයාට කොන්ද කැක්කුම්, යටිබඩ වේදනා, මහන්සි ගති ඇති වෙනවා. ඉතින් මේ දේවල් සාමාන්‍ය දේවල්. ඒ වගේම දෙවනි අවධිය විදිහට follicular phase එක අපිට සලකන්න පුළුවන්. follicular phase එක කියන්නේ සියුනිකා අවධිය කියලා අපි කියනවා. ඉතින් සියුනිකා අවධියේදී වෙන්නේ ඔයාගේ ඩිම්බ කෝෂවල තියෙනවා ෆොලිකල් එහෙම නැත්නම් සියුනිකා කියලා සෛල වර්ගයක්. ඉතින් මේ සියුනිකාවල තියෙනවා නොමේරු ඩිම්බ සෛල සෑහෙන ප්‍රමාණයක්. ඉතින් ඔයාගේ මොළයෙන් FSH කියලා හෝමෝන් එකක් නිදහස් කරනවා. ඉතින් මෙන්න මේ FSH කියන හෝමෝන් එකෙන් අර ෆොලිකියුලර් එහෙම නැත්නම් සියුනිකා උත්තේජනය කරනවා. අර නොමේරු ඩිම්බ සෛල වලින් එක හොඳ නිරෝගී පරිණත ඩිම්බ සෛලයක් නිපදවන්න. ඉතින් මෙන්න මේ කාලය ඔයාගේ menstrual cycle එකේ එහෙම නැත්නම් ඔසප් චක්‍රයේ පළවෙනි දවස් 13 විදිහට ගන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට කල්පනා වෙයි මම කිව්වා පළවෙනි දවස් 5 තමයි menstrual cycle period එක ඒ phase එක තියෙන්නේ කියලා. ඉතින් මේ follicular phase එක පටන් ගන්නෙ ඔයාට periods හැදෙන පළවෙනි දවසෙන්. ඉතින් පළවෙනි දවස් 13 වෙන්නේ මොළයෙන් නිපදවන FSH හෝමෝන් එකකින් follicular වල තියෙන ඩිම්බ සෛලයක්
හොඳ මේරි මෝරපු ඩිම්බ සෛලයක් බවට පත් කරන එක තමයි සිද්ධ කරන්නේ. ඉතින් ඊළඟ ෆේස් එක එහෙම නැත්නම් ඊළඟ අවධිය සෑහෙන වැදගත්. ඒ කියන්නේ ඕවියුලේෂන් එක. ඒකෙදි වෙන්නේ ඔයාගේ ෆොලිකල් වල සියුලිකාවල හදනවනේ මෝරපු ඩිම්බ සෛලයක්. ඉතින් මෙන්න මේ 14 වෙනි දවසේදී ඩිම්බ කෝෂ වලින් මේ මෝරපු නිරෝගී ඩිම්බ සෛලය නිකුත් වීමක් සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේක තමයි 3 වෙනි අවධියේදී වෙන්නේ. ඉතින් මං කියවනේ ඔයාලට මේ ඩිම්බ සෛලයක ආයු කාලය පැය 24ක් වගේ තමයි තියෙන්නේ. ඉතින් සරු කාලය ගැන හිතන ඔයාට මෙන්න මේ දවස් සෑහෙන්න වැදගත්. මං ඒක අන්තිමට කියන්නම්. ඊළඟට අන්තිම අවධියේ විදිහට ලුටියල් ෆේස් එක. එහෙමත් නැත්නම් ලුටියල් අවධිය කියලා අපි මේක හඳුන්වනවා. ඒක දින 15 ඉඳන් දින 28 දක්වා වර්ධනය වෙනවා. දින 28ක් දක්වා. මේකෙදි වෙන්නේ මම කියවනේ ෆොලිකල් වල තිබිච්ච මෝරපු ඩිම්බ සෛලය නිකුත් වුණා කියලා 14 වෙනි දවසේදී. ඉතින් ඒ ඩිම්බ සෛලය නිකුත් වුණාට පස්සේ ඔයාගේ ෆොලිකල් එක එහෙමත් නැත්නම් සියුනිකාව හිස් සෛලයක් බවට පත් වෙනවා. ඉතින් මේ හිස් සෛලය පීත දේහය බවට පත් වෙනවා. ඉතින් මේ පත් වෙන පීත දේහයෙන් ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් එකක් නිදහස් කරනවා. ඉතින් මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එක සෑහෙන්න වැදගත්. මොකද මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එකෙන් තමයි කරන්නේ ඔයාගේ ගර්භාෂ බිත්ති ඝන කරන එක. ඒ කියන්නේ හොඳ රුධිර සැපයුමක් ලබා දෙන එක. මොකද ඔයාගේ ගර්භාෂය හැම වෙලාවෙම බලාපොරොත්තු වෙනවා දරුවෙක් පිළිසිඳ ගන්නයි කියලා. ඉතින් අන්න ඒ ක්‍රියාවලියට මෙන්න මේ ප්‍රොජෙස්ටරෝන් කියන හෝමෝන් එක තමයි දායක වෙන්නේ. එතකොට ඔයාගේ ගර්භාෂ බිත්ති හොඳින් ඝනකම් කරනවා. හොඳට සෛල වර්ධනය වීමක් සිද්ධ වෙනවා. ඒ වගේම ගර්භාෂ බිත්තියට හොඳ රුධිර සැපයුමක් ඇති කරනවා. ඉතින් මෙන්න මේ දේවල් මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන් එකෙන් තමයි කරන්නේ. හැබැයි 14 වෙනි දවසේදී නිකුත් වෙච්ච ඩිම්බ සෛලය ශුක්‍රාණුවක් සමග සංසේචනය උනේ නැත්නම් මේ ගර්භාෂ බිත්තිය කොච්චර වර්ධනය වුණත් වැඩක් වෙන්නේ නැහැ. අන්න එතකොට අර මං කියවනේ ඩිම්බ සෛලයේ ආයු කාලය පැය 12 ඉඳන් පැය 24ක් වෙනවා කියලා. එතකොට එන්නේ කාලය තුල ශුක්‍රාණු සෛලයක් එක්ක සංසේචනය වුණේ නැත්නම් ප්‍රොජෙස්ටරෝන් වලින් ඔයාගේ ගර්භාෂ බිත්තිය කොච්චර දරු පිළිසිඳ ගැනීමකට සූදානම් කරත් වැඩක් වෙන්නේ නැහැ. ඉතින් අන්න එතකොට ඒ ගර්භාෂ බිත්තියේ සෛල කඩා වැටීමක් ඇති වෙනවා. එතකොට අර හදාපු රුධිර සැපයුම කඩා වැටෙනවා. අන්න එතකොට ඔයාගේ යෝනි මාර්ගය හරහා රුධිර වහනය සිද්ධ වෙනවා. අන්න එතකොට තමයි ඔයාගේ දවස් 28 ඉවර වෙලා ආයෙමත් ඔයාට පීරියඩ්ස් හැදෙන්න පටන් ගන්න ඊළඟ සයිකල් එකට. ඉතින් මෙන්න මේක තමයි දවස් 28 මෙන්ස්ට්‍රුවල් සයිකල් එක කියලා කියන්නේ. මම හිතනවා ඔයාට පැහැදිලි කියලා. ඉතින් මම කියවනේ සරු කාලය ගැන කියනවා කියලා. ඒකෙදී දවස් 14 වෙනි දවසේදී ඩිම්බ සෛලයක් නිකුත් වෙන්නේ. එතකොට ඒකේ ආයු කාලය පැය 24යි. ඒ වගේම මම කිව්වා ශුක්‍රාණු සෛලයක ආයු කාලය පැය දවස් 5ක් දක්වා දිවෙනවා කියලා. ඉතින් අපි කාන්තාවකගේ සරු කාලය විදිහට මෙන්ස්ට්‍රුවල් සයිකල් එකේ ඔසප් චක්‍රයේ 10 වෙනි දවසේ ඉඳන් 16 වෙනි දවස දක්වා අපි ගණන් ගන්න සරු කාලය විදිහට. ඉතින් අන්න ඒ කාලය තුල ඔබ එකතු වීමකට ලක් වුණොත් ඔයාට ගැබ් ගැනීමට තියෙන සම්භාවිතාවය සෑහෙන්න වැඩි. මං හිතනවා ඔයාට තේරුණා කියලා. ඉතින් මේ වීඩියෝ එක බලද්දී ඔයාට ගැටලු ඇති වුණා නම් ඒ වගේම ඔයාට තියෙන ගැටලු මොනවා හරි තියෙනවා නම් මට කමෙන්ට් එකක් දාගෙන යන්න. මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. ඉතින් තවත් කෙනෙක්ට බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න, අනිත් අයව දැනුවත් කරන්න. ඉතින් මම ඔයාලගේ කිරිසිහිනේට සුබ පතනවා. ගිහින් යන්න.